හායි යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ලස්සන ගමනක් ලස්සන වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මුලින්ම මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් මුලින්ම පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා මාව subscribe කරන්න. ඒ වගේම bell icon එක on කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ phone එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි යන් ඔන්න දියැල්ල බලන්න. හරිම ලස්සනයි දියැල්ල. මේ දියැල්ල නම මානාවිල දියැල්ල. මේක තියෙන්නේ ඌව පළාතේ පදොල දිස්ත්‍රික්කයේ වැලිමඩ ලුණුවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ටාසේ තියෙන්නේ. ඔන්න අපි කට්ටිය තමයි ගියේ දියැල්ල බලන්න. හරිම ලස්සනයි. හිත නිවන සුන්දර පරිසරයක්. වැලිමඩ නගරේ ඉඳලා අපගස්තෝ ලුණුවත්තට ඇවිල්ලා ලුණුවත්ත ප්‍රදේශීය ලේකම් කාර්යාලය අසලින් ඇති මාර්ගයේ කිලෝමීටර භාගයක් විතර දුර ආවට පස්සේ ලුණුවත්ත ගණදෙවි කෝවිල හම්බ වෙනවා. එතනින් යන්න තියෙනවා පොඩි පස් පාරක්. ඒ පාර දිගේ මීටර 200ක් 300ක් විතර ගියාට පස්සේ තමයි මේ දියැල්ල හම්බෙන්නේ. දියැල්ලේ මුදුනේ අමුණක්. ඒකෙන් ගොවිතැන් කටයුතු සඳහා වතුර අරන් යනවා. මානාවිල දියැල්ල ගැන කතා කරනකොට ලස්සන කතා ටිකක් තියෙනවා. අපි යන් ඉස්සරහට කියන්න. පාර නම් ටිකක් දුෂ්කරයි. නමුත් ඉතින් සුන්දර ගමනක්. ඉතින් මේ මානාවිල දියැල්ල ගැන කතා කරද්දී මං කියවනේ හරි ලස්සන කතා ටිකක් තියෙනවා කියලා. ලස්සන කතා ගොඩක් තියෙනවා. ඉතින් අපි දන්නවා රාවණාචාර්යතුමා සීතා දේවිය පන්නගෙන ආවා කියලා. ඒ සීතා දේවිය පන්නගෙන ඇවිල්ලා මෙතන තියෙන ලස්සන පොකුණු තුනක් තියෙනවා. ඒ පොකුණු වල ස්නානය කරන්න තමයි මෙතන ආවේ කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මානාවිල රජතුමා මෙයාට වාසය කළා කියලා සඳහන් වෙනවා. ඒ වගේම රජතුමාගේ බිසවරුන්ට ස්නානය කරන්න මෙතන තියෙන පොකුණු භාවිතා කරා කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඒ වගේ එක එක කතා ඉතින් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අපි බලමු මොනවාද ඒ කතා කියලා. ඉතින් අපේ අක්කා කියන ඕන කතා ටික. අපේ ගෙවල් වලට තියෙනවා කන්දක්. ඔය කන්ද තියෙනවා පින්ඩ තුනක් තියෙනවා. දැන් නම් ගහිලා තියෙන එකට විතරක් පිට පැත්ත හැටි. අතට මගක් යනවා යන්න පුළුවන් එකට. ඒ එක පිටියක් තියෙනවනේ මෙතනට මතු වෙන එක. එතන ඒ ගුහාවලු සීතා දේවිය හම්බගෙන හිටියා කියන්නේ. රාවණ දියල්ලෙත් තියෙනවා. ඔව් ඒ රාවණ දියල්ලට එක මේකයි මෙතෙන් එකයි අනිත් එක මේ සීතා කෝවිලට තියෙන්නේ. ඔන්න ඉතින් අපේ අක්කා කියවනේ අපේ ගෙදරට උඩින් කන්දක් තියෙනවා කියලා. ඒ කන්ද තමයි ශ්‍රීපුර කන්ද. ඒකතනින් තමයි මේ දියැල්ලට එන්න එක ගුහාවක් පටන් ගන්නවා කියන්නේ. ඉතින් ලස්සන ගමනක් ගියා. අදට වීඩියෝ එක මෙතනින් නතර කරන්නම්. ආයෙත් මතක් කරනවා මාව subscribe කරන්න. අද ඉතින් ඔයාලා හැමෝටම කියන්නම්. පෙර බව එක පැතුවාගේ මේ අත්වැල්වී මල් පාරේ ලංවී යමු ජය ගමනේ